හිතා ගන්න මෙච්චරලා කයි කියලා. මොකද මෙච්චරලා පැස්සේ නැහැ මේ දවස් ටිකේ. බම්බුවේ ඔම්ලට්. මොන? ඔන්න අද අපි පොඩි වැඩක් කරන්නනේ කියන්නේ උයන්න යන්නේ කියන්නේ අපි අද හදන්න යන මොනවාද බම්බු මොනවාද ඔම්ලට් එකක් හදන්න යනවා බම්බුවක. ඒක අපේ ගමේ තමයි ෂූට් කරන්නේ. දැන් අපි බඩු අරන් යන ගමන් මේ ඉරමණ කෑලි අරාමේ අරගෙන යන ගමන් තියෙන්නේ නොබට අරගෙන මාත් එක්ක ඉන්න හංසක ඉන්නවා. ඒකට අපේ ටාමි ගයියා ඉන්න අපේ පුට් එකේ. දැන් අපි යන ගමන් ඉන්නේ එතනට තමයි. ඉන්න මම ඔයාලට පෙන්නන්නම් එතන. මේ තියන්නේ අපි වැඩේ කරන්න යන පොට් එක. දැන් මේ පැත්තේ වෙල තියෙනවා. අර පැත්තේ කන්දක් තියෙනවා. අන්න අර ඉන්න ටාමි ගයියා එතන ඉන්නවා. ඔතන තමයි අපි අපේ වැඩේ කරන්න යන්නේ. බලමු එතන ගිහලා මෙතන පොඩි දොළ පාරක් යනවා මේ. මේ ටික තියෙනවා. කොහොමරි අපිට මුලින්ම කරන්න තියෙන දේවල් දෙකක් තියෙනවා අපේ ඔම්ලට් එක හදන්න කලින්. ඒකෙදි එකක් අපිට තැනක් හදාගන්න තියෙනවා. ඒ තැන හදාගන්න වැඩේ කරන්නත් ඕනි. දැන් මේ ඔයාලට පේනවා ඇති ඕන් ඔය ඔතන මෙන්න මේ තියෙන තැන, ඒ කියන්නේ මෙතන ඕන් ඔතන අපි සුද්ධ කරලා හදාගන්න ඕනේ. ඒ වගේ වැඩ ටිකක් තියෙනවා කරන්න. ඉතින් දැන් අපි ඒ ටිකට ගිහිල්ලා බලමු කොහොමද අපි සුද්ධ පවිත්‍ර කරගන්නේ. එතකොට එතනින් එහා අපේ ඒකට අවශ්‍ය කරන සැකිල් හදාගන්නේ කොහොමද කියලා. මෙන්න අපේ චාමි ගයි ඉන්නවා. දැන් මෙයාගෙන් අපි එකතු වෙලා හලෝ ඉස්සරහට යන්න ඕනේ. ඔතන දැන් ඔය පොඩි නියර කෑල්ලක් තියෙනවා මෙන්න මෙතන. ඕක ඉස්සර පරණ නියරක්. ඒක දැන් මේ වැහිලා තියෙන්නේ මේ කැලේට. ඔතන ගොඩක් ජඹුරද මේ චාමි ගයි නෑනේ. නෑ ගොඩක් ජඹුර නෑ. ගන්න පුළුවන්. සුද්ධ කරලා ගන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා අර පොඩි කොරිඩෝ වගේ ටිකක්. ඒ ටික තමයි අපිට සුද්ධ කරලා අපේ අර වැඩේට මවුන්ට් කරන දේවල් ටික හදාගන්න ඉඩකඩ හදාගන්න තියෙන්නේ. එහෙනම් දැන් අපිට තියෙන්නේ වැඩේට බහින්න. අපි යමු අපේ වැඩේට. මේ දෙන්න දැම්ම වැඩ පටන් ගන්න තියෙන්නේ. මෙතන තමයි සුද්ධ කරගන්න තියෙන අර කලින් පෙන්නවා වගේ. මේ ඔය ටිකත් කපනවද එතකොට? මේ ටික කපලා දාමු. කපලා දාන්නේ නේ. සුද්ධ කරගමු මෙතන. ඒ කියන්නේ එතන වටයක් වගේ අපිට හදාගන්න ඕනේ නේ. එලගිරි. අපි දැන් වැඩේ 150ක් විතර ඉවර කරන් ඉවරයි. ඔය පැත්තේ සරපයිද බලන්න හන්ට ගෑ. සරපයි ගැදීමින කඩින. දලකඩි වලට පේනවත් නැහැ. දලකඩි කනවා. ආන්ගෙදී දලකඩි සෙට් එකක් ඉන්නවා. මේ අර කලින් පෙන්න වැලපාර යන්නේ මෙන්න මේ ඇන්ගල් එකට. ඔය ටික වටේට. ඒක පිහින් කපලා දාන්න. පිහින් කපනවද ඒ ටික? කපන්න. මොන් තව යාළුවෝ දෙන්නේ උත් වෙනවා. අතන එක්කෙනෙක් ඉන්නවා. මෙතන තව එක්කෙනෙක් ඉන්නවා. ඔයා කොයිද යන්නේ ඈ කොයිද යන්නේ එනවද අපිත් එක්ක යන්න එන්න එනවද ඔන්න අපිත් එක්ක තව අලුත් යාළුවෙකුත් ජොයින් වුණා හරිද මෙයාවත් අරගෙන අපි වැඩේට යන්න ඔයා කෑවද නෑ නේ ඉන්න අපිත් එක්කම කමු හරිද නම් මොකද්ද අපිට යාළුවෙක් හම්බුණා සුද්ධ කරලාත් ඉවරයිලු ඔන්න අපිට යාළුවෙකුත් හම්බුණා ඔයා දැනට ඔන්න ඔතනින් ඉන්න ඔතන හොම්මින්න අපිත් එක්ක ඔන්න ප්ලේස් එක සුද්ධ කරලා ඉවරයි ලස්සනට හදාගෙන තියෙන්නේ දැන් මෙතන තමා ඔය මවුන්ට් වෙන දේවල් ටික මවුන්ට් වෙන්නේ මෙතන මේ ගිනි අපි මෙතන පත්තු ගන්නවනේ මෙතන පත්තු කරන්න තියෙන්නේ ඔන්න අලුත් යාළුවෙකුත් අපි අරන් ආවා දැන් අපි තැන හදාගෙන ඉවරයි තැන හදාගත්තට පස්සේ අපිට ඕන කරනවා කරු දෙකක් ඒ මොකද දන්නවද අර මැද බම්බුව තියන්න දෙපැත්තෙන් මවුන්ට් කරන්න කරු දෙකක් හොයාගන්න ඕන දැන් හංසක මල්ලි වැඩේට බැහැලා ඉන්නේ මේ මචං මේ පැත්තේ කරු තියෙනවනේ මෙතන තියෙනවා කරු අපිට කපා ගන්න පුළුවන් ඔතනින් ඔය අත්ෙන් කපා ගන්න දෙක බලන්න උතන යන්නේ ඔය පල්ලේ අපි ඉන්නේ ඔය පල්ලේ අඬ මල්ලි දැන්නෙත් ඉන්නේ ඇලි ඇලපාරක් තියෙන්නේ ආයෙත් එක අත්ත කපා ගන්න අමාරුද මේ ගොඩක් ලොකතු කපන්න එපා ආන් යරින් කපන්න කපන්න අන්න දෙන්න කපන්න නියමයි වැඩ බලන්න පීය වැඩේ හැබතර සයික ෂොට් එකක් ගන්න නැති වෙයි හැබැයි කරු කැපුවද එල්ලා කිරි ඔය දෙන්නේ කරු අම්මා කරු රාජෙක් කපලා දෙන්නේ හරි ඔන්න ඔක දැන් සුද්ධ කරගන්න ඕනේ දෙපැත්තට කණු දෙකක් විදියට පාවිච්චි කරන්න හොඳද ඔන්න ඔය දෙක සුද්ධ කරගන්න ඕනේ අනේකයි පොඩි අතු ටික රැස්සා කැටපොලයක් හදන්න ගියක් බාන්නේ ඔව් මරු පොඩක් වෙන්න මෙන්න මෙයාගේ දෙකක් ඕනේ මෙතනට එකයි ඊට පස්සේ මැදින් හරහාට බම්බූ තියාගන්න තව එක කරුවක් ඕනේ තව බලන්න මේ මිහාටි තිබ්බ නේද කොහෙද මම දැක්කනේ දැන් තව එකක් තියෙනවා අරක් ගන්න බැරිද ඔතන දෙන කරුව ඒක හීනි වැඩිද එක පැත්තක් නෑ අනිත් එක ඉස්සර එක එහා එක ඔව් ඒක ඇති වෙන්නේ ඒක ගන්න තැන හැටියට අවුලක් නෑ මේක මේ මෙතන තියෙන එකක් ඒක නම් පොඩ ඇදයි හැබැයි මේක අවුල්ද මෙතන එක ඒක හොඳයි කියලා කියන්නේ මේක හොඳයිද අර හොඳයි අවුලක් නෑ ඔක්කපන් ඔන්න අපි මේ මෙතන කරු ටික හදන්න ඉවරනේ හඳ කරු ටික හදලා ඉවරයි ඒ කියන්නේ අපිට ඊළඟට තියෙන්නේ බම්බුව පලා ගන්නනේ බම්බුව සෙටප් කරන්න තියෙන්නේ බම්බුව කියන්නේ උණ බම්බුව ඒක තමයි ඊළඟට සෙටප් කරන්න තියෙන්නේ දැන් චාමිකයි අපි මේ වැඩේට බැහැලා ඉන්නේ මේ ඕක මේ දැන් පුරු කීයක් ගන්නවද අපි දෙකයිද
එක පුරුකයි ගන්න. පුරුකක් ඇති වෙන්නේ. එක පුරුකක් ඇතිද? මෙතනින් එක පුරුකක් ගන්නවා අපි. ඔය කොටසෙන් එක කොටසක් ගන්නවා මුලින්ම. මෙතනින් ගත්තොත් මේ ටිකක් ලොකුවටත් නැතුව පොඩියට නැතුව ගමුනේ. ඔතන මේ පුරුක වගේ ඇති වෙන්නේ අපිට. අන්න ඒ ගන්න සෙට්. ඒකෙන් කපලා ගන්න. හරි මේ බිත්තර 4ක් දාන්නේ ඈ. හරි එහෙනම් අපි මේ බිත්තර 4ක් ගන්න ඕනි. දෙයක් ගන්න වෙන්නේ අපි. පුරුක් දෙකක් ගන්න ඕන කියලා කියන්නේ. දෙයක් ගන්න වෙයි. මෙතන අතෙන් කපන්න. මේ එහෙනම් පුරුක් එකක් නේ පුරුක් දෙකක් අපිට ඕන වෙනවා. මේ මොකද බිත්තර අපි 4ක් පාවිච්චි කරනවා. එතකොට කොහොමත් අර වතුර වල වොලියුම් එක ඔක්කොමත් එක එකතු වෙලා ඇද්දි කොහොමත් බම්බු දෙකකට වගේ සෙට් වෙනවා. හරි හරි. මම බස්සර කරලා ගන්න. මිඩ් ලෙන්ත් එකෙන් කපන්න. එතකොට. කමන්න වගේ. පෙන්නන්න ගත්තා. අවුලන්නේ. ඉඳපේ. කොහෙන්ද කපන්නේ මේකේ? ඔව් මේකයි මෙතනින් තමයි අපි කපන්නේ. හා. එදින් කපා ගන්න. ඔන්න එක කෑල්ලක් අයින් කරගත්තා. පැත්තෙන් තිබ්බා. මේ පුරුදු දෙක තමයි ගන්න. මේ මේකෙනුත් උතර මේ හැරින්ද කපන්නේ? නෑ මේ පුරුදු දෙක අපි ගන්න ඕනේ. මේ දෙක ගන්න නේ. මේක ඇල්ද. එලගිරි. කපන්න. ගැට ටික සුද්ධ කරගන්න. ගැට පිහින් රස්සොත් නෑ කීතෙම කපන්න ඕන. එලගිරි. අපි මේ මෙතන අර බිම ඇවිලෙන්න මේ තෙත නිසා මේ අපි දාගන්න ආයි ගැඩවිලෙන්නේ නේද? ගැඩවිලි. අපි ඒක අයින් කරන්න තියෙන්නේ. පොට් කැල්ල කිව්වා. වැලි ටිකක් දාගන්නවා. වැලි දාගෙන සෙට් කරගන්න අර වේදිච්ච ලයින් එකක් දාගන්න නැත්තම් මොකද මේ අපිට අවුල් ඔක දර ලිපවුලක් තමයි ඉරෙන්න පටන් ගන්න. මේ මොකද ඇලේ දාගෙන කරන්නේ? මඩ නාලනේ. ඔව්. ආව ගන්න. ඉන්න ගන්න. මේම ගන්න ඈ. එහෙම ගන්න. බල්ලෝ ටික උදව්වට ආවේ නැගිටවන්න. උදව්වට ආපු එක්කෙනාට අවුන්ද පල්ලන් ගියා. තාවඩෙන් කොන්ද කඩේනවා. කොන්ද කැඩෙනවා. අපි දැන් අර මේ සෙටප් එක හදාගෙන ඉවරයි. කලින් අර පොඩ්ඩක් වැහන්න ගණන් ගන්න එපා. එයා විතරනේ මාත් වැටුණා. මේ කොමාරි මේ අපි මේ උක හදලා ඉවරද? ඒක හදලා ඉවරයි. හරි ඒක හදලා ඉවරයි. ඔන්න ගේන ගමන් තියෙන්නේ. මේ තියෙන්නේ පලාගත්ත මේ උණපට ටික නේද? උණපට මේක. එලගිරි. টොප් බඩුවා. টොප් බඩු හදලා තියෙන්නේ. ඔන්න මෙතන සුපිරිම හදලා තියෙන. টොප් බඩු. මවුන්ට් කරන්න. හරි මවුන්ට් කරගන්න. ඔන්න ඔක තමයි සැකිල්ල. කරු දෙකයි උණ බම්බුවයි. මේ බම්බුවේ වැඩනේ ඔය කරන්නේ යන්නේ. බම්බුවේ බිත්තර ඔම්ලට්. අපිට කලින් මේ අයිඩියා එක තිබ්බේ එක බම්බුවක් හදන්න. හැබැයි දැන් අපි එක බම්බු දෙකක් කරගත්තා. ඒ නිසා අපි මේ හංසක මල්ලි තව කරුවක් කපන ගමන් තියෙන්නේ. ඒ ඔන්න වැස්සක් පටන් ගත්තා. ඔය පැත්තට ඇත්තටම මේ පැය ගිය බුදු අම්මෝ කියලා වැඩක් නැහැ. දවස් ඔක්කොගෙම වහිනවා. ඔය දැනුත් පට්ට වැස්සක් වහින්න පටන් ගත්තා කොහොම හරි. මේ යන්න ඕනේ නැහැ මෙතනලා ඉමුනේ. මේ කොහොම හරි ඔය උඩ හරිය තියෙන වියන හරිය මේ ලොකුවට දෙමෙන්නේ නැහැ. එහෙනම් ලොකු මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොම හරි දැන් වැස්ස පායනකම් කොහොම හරි ඉන්න වෙනවා ලිප පත්තු කරන්න. පත්තු කරන්න අමාරු ලිප මොකද මේ හරියේ ඔය පේන ඇති ඔය හරි ඔක්කොම ඕපන් ඒරියා එකක් තියෙන්නේ. ඒ නිසා මේ වැස්ස පායනකම් ඉන්න වෙනවා. මොකද ඒ වාත එමෙනවා මෙහාට එන්න. මේ ලිප පත්තු ගන්න වැස්ස පායනකම් කොහොම හරි ඉන්න වෙනවා. වෙන එකක් නැහැ හැබැයි ඈ. අම්මා පායන අර සුපිරි වැස්සක් දෙන්න සුපිරි වැස්සක්. සුපිරි වැස්සක් වහිනවා. සුපිරි වැස්සක්. මේක දැන් පායන්න නැති දෙයියෝ. පටහුඩු ගිනි. ටිකක් වහින හොඳට ඈ. පණ්ඩත් අර ඈත වලට පේන සුදු පාටට පෙන්නලා තියෙන්නේ. ඕක නැත්තම් කොළ පාට වෙනවා. ඒ කියන්නේ টොප් එකටම වහිනවා. මොකද ගන්න අර මෙතන යනවද නැත්තම් මෙහෙම ඉන්නවද? මෙහෙම උනේ මෙතන දෙමෙන් නැහැ මෙතන දෙල් පැලයක් තියෙනවා. ඒකට මේ කව වෙලා තියෙන්නේ. පොඩ්ඩක් ඉඳලා බලමු එන. වැඩේ කරගන්න පුළුවන් ඉද කියලා අපිට. ඔන්න වැස්ස පායලා තියෙන්නේ. වැස්ස ඉවර වුණා. දැන් කොහොම හරි අපිට කරන්න තියෙන්නේ මේ ලිප අවුල ගන්න එක. මේ මචං මොන හරි ප්ලාස්ටික් කෑල්ලක්වත් දාන්න වේද විතර? දාමුනේ නැත්තම් පොඩකට අර බිම තෙතයි මේ ඉන්නම් පෙන්නන්න. මේ බිම තෙතයි ටිකක්. ඒ නිසා මේ අපිට ප්ලාස්ටික් කෑල්ලක් අය පාවිච්චි කරලා තමයි අවුල ගන්න වෙන්නේ. දර ටික දාගත්තෝ. දැන් නම් මේ ලොකු වැස්සක් නැහැ. පොඩි පොදක් යනවා නැත්තේ නෑ. නමුත් මේ වැස්ස ඉවර වෙලා තියෙන්නේ කොහමද තිබ්බ තරම් වැස්සක් නැහැ. වැස්ස කොහමද විනාඩි 15ක් විතර තිබ්බා. අපි දැන් ලිපවල අනිත් ෂොට් එකට යමු. ලිප පත්තු කර ගන්න හදන්නේ. පත්තු කරගන්න වැඩේ කරන්න යන්නේ මේ කොහම හරි මේ මම ගිනි පෙට්ටියක උපා. ඉරි පෙට්ටිය අවතර. කණිය. ගිනි පෙට්ටියත් උගලා දාලා ගෙනල්ලා තියෙන්නේ. අවුලක් නැහැ හින්දා. මේ මොයි ප්ලාස්ටික් කෑල්ලක් ගෙනවනේ. ප්ලාස්ටික් කෑල්ලක් කොතනද? හරියට මම්මයි තිබ්බේ. පැනලා ඉන්න ගණන් ගන්න එපා. පොඩ්ඩයි මම අමාරු වෙයිද ලිප පත්තු කර ගන්න අපිට. තෙමිලා ඉන්නේ තෙමිලා එක. නිමුණා බං. ඉන්නේ අනිත් එක. මේ හුලනුත් නෑ නේද? හරිම සනීප. මේ කුඩයක් ගෙනාවා පොඩි. ඒක මවුන්ට් කරන්න පොඩි කුඩයක් කියන්නේ පොඩි කුඩයක් නෙමෙයි. ටිකක් ලොකු කුඩයක් ගෙනාවා.
ඒක මවුන්ට් කරන ලීයක් කපා ගන්න ඕනේ. ඒ ලීය කපා ගන්න නැත්නම් මෙතන අපිට වැඩේ කරන්න වෙන්නේ නැහැ. පට්ට වැස්සක් එන්න යන්නේ. ඉතින් ඒකට අහුනොත් එimhe ලිපක් අවුල ගන්න තියා කෑමක් පියා ගන්න මේ කතන්දර ඔක්කොම හීනයක් වෙනවා. අපි දැන් යනවා මායි හංසකමල්ලි අර කුඩේ මවුන්ට් කරන්න ලීයක් කපා ගන්න. ඔය පැත්තේ බලන්න පොඩ්ඩක්. ඔය වැටයිනේ කොහොම බලන්න. නැද්ද? ඒක මේ කපන්න පුළුවන්ද? මේ ලීය හංසක මේ. මේකද ඔකද ඔක කපා ගන්න. ඒක ලීය කැල්ලක් තියෙන ඒක කපා ගන්න. ඒක අවුලක් නෑ. එළිය කපා ගන්න වැඩිට හොඳටම තියපුවා. නෝ කපා ගන්න වැඩේ කරා මේ මෙන්න මේ වගේ ලීයක් කපා ගන්න ආවේ මොකද අර කුඩේ හිටවලා තියන්නේ. වැහික ලයින් එක නැති වුණාද මන්ද ඒක ෂුවර් නෑ නේ බා. ෂුවර් ගන්න බෑ ආයෙ වැස්සක්. අහසේ ආයෙ පොඩි සීන් එකක් තියෙනව නැත්තේ නෑ. ඒ නිසා මේ රෙඩියෝ ලයින් එක හොඳයි. ඔව් රෙඩියෝ ලයින් එක හොඳයි. අපි අරන් ආවා. අපේ යාළුවා තාම ඉන්නවා මෙතනට ළමයි. ඔය යන්නේ නැද්ද අපිත් එක්කම දින්නේ? යාළුවා. ඔව් යාළුවා එතන ඉන්නවා. මේක දැම්ම මවුන්ට් කරනවද? මේ කුඩේ නේ මවුන්ට් ගන්න? කුඩේ මවුන්ට් කරන්න අපි තව ටිකකින් බලලා වැස්ස. වැස්ස බලලා මේක මවුන්ට් කරගමු. ඒක හොඳයි. මේ අපි ඔම්ලට් එක හදන ගමන් දැන් මේ රොටිත් හදනවලු මම දැන් තමයි චාමිකා කිව්වේ. මේ රොටි හදනව නේද? රොටි හදනවා නියමයි. ඔම්ලට් එක නිකන් ඔම්ලට් නෙමෙයි බම්බු ඔම්ලට්. බම්බු ඔම්ලට් එක රොටි කන්න තියෙන්නේ. ඉවසිල්ලක් නැහැ පොඩි බඩගින්න චාර්ජ් වෙනවා. තව ඔව් වැස්සත් එක බඩගින්නකුත් වෙනවා. කොහොම හරි තව අපිට ඥාඩි කිහිපයක් ඇතුළතදී ඔය ඔම්ලට් එකත් එක්ක රොටිය කන්න පුළුවන්. ඔම්ලට් එක හදලා ඉවරයි මේ අර කලින් ටික පෙන්වන්න බැරුණා පට්ට මේ දුකක් වින්දා ලිපවුල ගන්න පේනවා ඇස් දෙකේ තරලන්ලා වගේ දුම් ගහලා තියෙන්නේ. ඉන්න මම පෙන්වන්න ඔම්ලට් එකේ තත්ත්වය මොකද කියලා. ඔන්න ඔක තමයි ඔම්ලට් එකේ තත්ත්වය තියෙන්නේ. මේ ජාමිගේ ගාන්න වෙලා තියෙනවනේ. සුපිරියටම තියෙනවා. පොඩ ලං කරලා වෙලන්න කැමරාවට. ඔන්න ඔය ලයින් එක තමයි ඔන්ලා දෙන්නේ. දැන් අපි ඕකත් එක්ක කන්න මොනවද හදන්නේ? පොල් රොටිනේ. පොල් රොටි හදන ඔන්න. ඔව්. මෙන්න මේ විදිහට තමයි මවුන්ට් කරලා තිබ්බේ. අපි කිව්වේ බම්බුවේ කතාව. මේ ලිපවුල ගන්න පොඩක් කරදර වුණා නේ. වැස්සත් එක්ක. කොහොම හරි මේ වැඩේ හරි. දැන් අපි ළඟ තියෙන ස්ටෙප් එක රොටි පුච්චන්න නේ. හරි. අපි යමු රොටියට ඊළඟට. රොටි හදලා එතනින් පස්සේ ඔම්ලට් එක කන්න තියෙන්නේ. ප්ලේන් ටික මුකුත් හදන්න වෙන්නේ. අමාරුයි මෙතන මේ පොඩි කුඩ ගෑල්ලකුත් මවුන්ට් කරගත්තා මේ ඔය තෙමෙන කරන වැඩ ටික හින්දා. පට්ට ගේමක් ගහලා මේ වැඩ ටික කරන්නේ. කොහොම හරි අපි මේ වගේ වීඩියෝස් අපි අප්ලෝඩ් කරන්න ඉතින් ඉන්න හැම එකෙම behind scenes ඔයාලට මේ දැන් මේ උයන කුකින් වීඩියෝ එක අපි ෂෝට් channel එකක් පටන් ගන්න තියෙනවා. ඒකේ link එකත් මම මේ දාන්නම්. එතනින් ගියාට පස්සේ ඒක subscribe කරලා තියාගන්න. ඒතකොට Facebook link අරම ඔක්කොම මේකට කම්බයින් ටික ඔක්කොම මම දාලා තියන්නම් description එකේ අනිවාර්යෙන් මේ channel එක වගේම ඒකත් subscribe කරලා තියන්න. මේ හදාගත්ත මේ omelette එක ඔන්න බා ගන්න යන්නේ අපි මේ ලං කරලා පෙන්නන්න හංස පොඩ්ඩක්. ඉස්සෙල්ලා මම කලිනුත් පෙන්නනවා කමන්නේ මේ ෂොට් එකත් පෙන්නන්න. බම්බු ඔම්ලට්. මේ යට ගිනි අරන් තියෙන ඔකත් අම්මට උඩු. පිච්චිලා තියෙන්නේ. පිච්චිලා තියෙන ඔන්න බම්බු ඔම්ලට් එක හරි. බාගත්තා. මේ සුපිරි බඩු. හරිද? ඊට පස්සේ අපිට දින කලන්දර ජාමික අපි මේ මෙගුව කරන්නේ රොටි පුච්චන්නේ ඇටි නෙමෙයි කළු ගලක. මේ කළු ගලක් තියෙන එකත් පෙන්නන්න කළු ගල. අම්මට උඩු. මෙන්න මේ කළු ගලේ තමයි මේ රොටිය පුච්චන්නේ යන්නේ. මොකක්ද? මේ හොදමු නේද? හොදලා ගමු. ඔෂ්ටද්දා ඇලට පල්ල. ඇලට අල්ලලා හොදගමු. ඇලට අල්ලලා හොද ගන්න තියෙන්නේ. අම්මට සී. සුපිරි ගල. අපි මේ චෙප්පයියාගේ අයිඩියා එක තමයි මේ චෙප්පයියා. චෙප්පයියාගේ අයිඩියා එක තමයි. කළු ගලේ රොටි. මෙයා කළු ගල් වලට ආසයි කාරින්ද. එහෙයි. ගල්ම තමයි. ඔව්. ඒ ගල හොඳට කපලා තියෙනවා. කවුද දන්නේ කැපුවේ? මේ චෙප්පයියාම තමයි එකත් කැපුවේ. මේ ගලත් හොඳට කපලා තියෙනවා. අවුලක් නෑ. ඒක හරිනේ නේ. මේ මේක රත් කරගන්න විදියක් නේද? ඒක නම් ගොඩක් ඉන්දර ඕනි මේ වගේ නේද? දර දාන්න. ඉන්දර ටික සෙට් කරගන්න හොඳේ. ඉන්දර සැරට ඕනි මේ මොකද කළු ගලට ඕනවා මේ රත් වෙන්න වෙලා යනවා. කරුවවුලක් වේද නෑනේ? නෑනේ. නෝලක නේද? මෙතන මට බය මේවත් අර ලී අමු හින්දා ගැටලුවක් වෙන ගන්න නෑ නේද? මේ මට දරතියක් තවගෙන. අම්මට සිරියෝ. දර තියනවා. දර දිනා උන. ලොකු කොට ටිකක් වගේ තව දාන්න වෙන්නේ. ගල රත් වෙන්න එපේ. මේ ගල රත් වෙනවා දැන් නම් ඈ. ඔන්න ගලේ. කොහමද ගල? මේ මෙතන අර තිබ්බ අර අපි කලින් බඩාද වේ ලී කරුවා යන්නේ තිබ්බේ. කරු ටික මේ ටික අවුල් මේ අවුල් කියන්නේ මේකට අර මේ ගල රත් වෙන සෑහනට කරන්ට් මේ මොනවාද ගින්දර දෙන්න බෑ. ටැකපැල්ලා ඉන කරන්ට් එක කියුණා. මේ ගින්දර දෙන්න ඕන නිසා ඊට පස්සේ රස්නෙට අමු වුණත් ඒවා පිච්චිලා වේලෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි දැන් මේ වගේ මේ තියාගන්න යන්නේ ගල් ටික. හොඳද? ගල් ටිකක් තියාගත්තට පස්සේ ඒක බය වෙන්න දෙයක් නැහැ. ඕන තරම් අපිට පත්තු කරන්න පුළුවන්. මේක
පැලෙනකන් නෙමෙයි ගිනි ගන්න ගිනියම් වෙනකන් මේක රත් කරන්න පුළුවන්. ඒ නිසා එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට තුන සෙටප් කරලා තියෙන්නේ. දැන් මේක උඩට තමයි මේක කරලා තියන්නේ. ඔව්. එලගිරි තියෙන බලමු. ඔන්න තියෙනවා. උස ඇතිද? උස ඇති. අපෝ උස ඇති. ඔය තියෙන සෙටප් එක ඔය. නියමයි. නියම. හොඳම ගාන. දැන් ගිනි දාලා ගානට වැඩි කරන්න තියෙන්නේ. ඕකේ. නියමයි. තියෙන්නේ ගල. ඒක දැන් පෝරණයක් වගේ අඩ සුපිරිය. සිරාලේ සුපිරියට ආවේ. අර තිබ්බට වඩා තිබ්බ සැකිලනේ යන්. අන්බැලන්ස්. කොයි වෙලාවෙද කියන්න බෑනේ. ටෙක්නොලොජි. නෝ. කොහමද ටෙක්නොලොජි යූස් කරලා වැඩි කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ රොටිය දාන්න මේ නෑ රොටිය අරන්න ඕනේ දැන්. එලගිරි. රොටිය අරන්න තියෙනවා. ඒකට තව තියෙනවා අපිට ගින්දර ටික හොඳට සෙටප් කරන්න තියෙනවා. රොටිය අරන එක තමයි ඊළඟට තියෙන අමාරු වැඩි. මේනේ සෙව්වන්දි මෑණියන්ගේ නෑ කෙනෙක්. මෙයා පොලේ කෙලින් කරන පොලේ කෙලින් කරන. අම්බාන පොලේ කෙලින් වෙනවා. ආය පෙවුන්නේ හැල් පෙවුන්නේ. කොහොමද කෙලින් හොඳට සුපිරි කෙලින් ඉල්ලක එක. ඔක බින්දින්න ඕන නේද? ඔන්න අපේ සෙව්වන්දි මෑණියන්ගේ මල්ලි පොල් ටික ගන්න යන්නේ. පොල් ගන්න සෙට් ලයින් මොකක්ද දාන්නේ? භාජනේ. හලෝ සෙව්වන්දි නංගි. හලෝ සෙව්වන්දි නංගි. සෙව්වන්දි මල්ලි. ඔන්න මේ පොල් ටික ගන්න යන රොටි පුච්චන්න. මෙතන අපේ කළු ගල සෙටප් වෙලා තියෙනවා. ඉන්න බලන්න. ඒකත් රත් වීගෙන එනවා. කොහොම හරි දැන් රොටි ටික තමයි ලයින් කරගන්න තියෙන්නේ. බිත්තර ටික හදලා ඉවරයි. කළු ගලත් රත් වෙන ගමන් තියෙන්නේ. මෙතන පොල් ටිකක් ගන්නවා. මෙතන ගින්දර ටිකක් වැටෙනවා. ගාන්න ඔන්න වැඩි සෙටප් වෙනවා. ඊළඟට තියෙන්නේ රොටි අනා ගන්න තමයි. මේ ඔයාලට මම පෙන්වන්නේ අපිට කලින් යාළුවෙක් ජොයින් වුණේ. අන්න එයා තව මේ යාළුවෝ ටික එකතු කරන් ඇවිල්ලා ඉන්නවා. මම ඔයාලට පෙන්වන්නම්. එයා යාළුවෝ ගොඩක් එක්කන් ඇවිල්ලා. නේ 1 2 1 2 3 4 4 දෙනෙක් එක්කන් ඇවිල්ලා තියෙනවා. පොල්වල දත්ත මොකද පොල්වල දත්තේ? ආගෙන යන ගමන් තියෙන්නේ. අන්න පොල් ටික දාගෙන යන ගමන් තියෙන්නේ. මේ වගේ තැනක තියෙන පට්ටම අමාරු දේ තමයි ගයිස් මෙන්න මේ වගේ ලිපවුල ගන්න. ලිපවුල ගන්න පට්ටම ගේමක් දෙන්න ඕනි. මොකද මෙතන පට්ට දෙතයි අපේ පැත්තට ඇත්තරම දවස් 7ක් විතර එක දිගට වහිනවා. කියන සතියේ දවස් 7ම වහිනවා. එතනින් ගියාට පස්සේ මාසෙන් භාගයක් වහිනවා. දවසට පැය 10ක් නම් අනිවාර්යෙන්ම වහිනවා. දැන් අද ඔය වැස්සේ තමයි අපි රෙකෝඩින් එක ගත්තේ. තෝන් දැන් පොඩ්ඩක් පායලා තියෙනවා. හැබැයි ඒත් අර ඈතින් අඳුරක් වගේ සෙට් වෙලා තියෙනවා. ඒ නිසා මේ ඔක්කොම පටපට ගාලා කරගන්න එක තමයි මෙතන තියෙන පට්ටම අමාරු වැඩි. හොයද? දැම්මම මේ අහස සෙට් වෙලා තියෙන අහපව වහින්න. දැන් පොඩ්ඩක් පායලා තිබ්බ විතරයි ආය අහසම කළු කරන් එනවා. මෙහෙට පැය 24ක් තියෙනවා නම් පැය 10ක් අනිවාර්යෙන්ම වහිනවා. ඔන්න ඕක තමයි අපිට තියෙන එකම ප්‍රශ්නේ. වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ඒ කියන්නේ වැස්සට වහිනව නෙමෙයි. නමුත් මේ මං කියන්නේ මෙතන අපේ මේ වැඩේ කරද්දී තියෙන එකම බාධා වුණේ වැස්ස විතරයි, වෙන කේස් එකක් නැහැ. දැන් අපේ ඩිෂ් එකේ තිබ්බ ඔන්න දවසින් ඒ කියන්නේ වෙලාව ඔක්කොම අප්ඩේට් වෙනවා. දැන් ඉස්සෙල්ලා තිබ්බේ මේ ඔම්ලට් එකත් එක රොටි විතරයි නොම්. දැන් මේ අපේ චෙප්පයියා මේ පටන් අරගෙන සම්බෝලයක් කොටන ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. ඔන්න චෙප්පයියා වැඩේ පටන් ගන්න තියෙන චාමික අයියා. ඔන්න ලුණු ටික කපනවා සරපර ගාලා. අද දෙන්නේ නැහැ සුපිරි සම්බෝල. සුපිරි සම්බෝලෙ තදන් තියෙන්නේ. කලින් අයිඩියා කරන් හිටියේ නෑනේ. නෑ දැන් තමයි ආවේ. දැන් තමයි ආවේ. කිසිම දෙයක් ප්ලෑන් කරලා තිබුණේ ප්ලෑන් කරලා තිබ්බේ නෑ. විලේට කරන් ටක් ගාලා. ඔන්න අර කලින් කිව්වා වගේ ඔන්න අහපව වැස්සක් පත බෑවෙන්න යන්නේ. වැස්ස දැන් අර කන්ද හරි එනවා. අර පේනවද? දැන් ඔයාලට කලින් තිබ්බ කොළ පාට ලයින් එක නෑ. අර අහසේ තිබ්බ කළු පාට මේ වලාකුළ නෑ. හැබැයි මේ ටික සුදු පාටලා ඔන්න දැන් වහින්න පටන් ගන්න යනවා. දැන් තව ටිකකින් දැන් මෙහාට තව ටිකකින් ඉන්නේ මේ දැම්ම වහින්න පටන් ගන්නවා. කොහොමද ආ ඉතින් මෙහි? වැස්සෙන් අඩුවක් නෑ මේ. අපි අහපව මෙතන ඔය මවුන්ට් කරගත්ත අපේ කුඩ කෑල්ල. ඊට පස්සේ රොටි. ඔව් අනනවා රොටි. ඇවිලෙනවා ගල. ගල නෙමේ දර. රත් වෙනවා ගල. ඔව්. ෆිල්ටින් නෑදවද? ෆිල්ටින් නෑදවද? දෙවෙනවා අපි. ඔව් නෝ අපි. නෝ වහිනවා අහපව. අන්න යන්නේ. දාන්න චැට්ටස්. ගලේ රොටි. මේ රත් වෙලා ඇති වෙන්නේ? රත් වෙලා ඇති. අවුලක් නැහැ නේ. ටොප්. කියලා කරන්න දෙයක් නැහැ. එළියට ඇවිල්ලා රුටිය ගන්න පෙරේතකමක් ආවා. ඔන්න කොහොම හරි ඒ වැඩෙත් කරන ගමන් තියෙන්නේ. මේ වැස්ස නයි අයි වගේ උයි උනාට. වැස්සේ ලොකු බාධාවක් නැහැ. ඔව් විනාඩි 10ක වගේ වෙහි තමයි තියෙන්නේ. නමුත් ඉතින් වහින වෙලාවල් තියෙනව නැත්තේ නෑ. නමුත් මේ වෙලාවේ දැන් මේ අපි ආව මෙතනට වෙලට ආව පැය ටිකේ වැස්සේ හැම වෙලේම මේ වගේ වෙහි නේද? පොඩි වෙහි සින්න තිබ්බේ. ඔව් එක විනාඩි 3-4 5 තියෙනවා. එහෙම 10ක් උපරිම 10ක් අල්ලයි. උපරිම 10ක් යයි. කොහමරි ෂේප් පවුලක් නැහැ. බලමු රොටි ටික පරපර ගාලා ගහගන්න. තුන්වෙනි පාරටත් වහිනවා. දුඹ ගහනවා වහිනවා. ඔය ආයෙ වැස්ස පටන් ගන්න තියෙන්නේ. මේ කුටියේ මචං පොඩ්ඩක් අල්ලහන්කෝ. ලිපුණි මුණොත් ඔක්කොම ඉවරයි. මේ නම් මේ දුමුත් ගියා. නම්මෝ දුම් ගියා. කොහමරි මේ වැස්ස පටන් ගන්න තියෙන්නේ අහපව තුන්වෙනි වතාවටත් මේ වීඩියෝ කරන්න පටන් ගත්තට පස්සේ තුන් වතාවක් ඔන්න වැස්ස. ලිප කේස් එකක් නෑ. ලිපට ඉතින් මේ අපේ හංසක කුඩේ අල්ලගෙන ඉන්නවා. මේ ලිපට කේස් එකක් නෑ. අපේ ඇඟට තමයි කේස් එක වෙන්නේ. අයිනවා.
තුන්වෙනි පාරත් ඔන්න වහිනවා ආපහු. දැන් මේ දුම තියෙන මේක ගොඩයක් ඇරින්නේ තුන් දෙනා මේ පට්ට විදියට මේක දුමත් ගන්නවා මේ. පට්ටම කට්ටක් කන්න එළිය රොටි කන්න ඇවිල්ලා කැමරාවත් වෙනවා. අම්මට උඩ ඒක නම් පොඩ්ඩක් ලොකු ඇස්සක් වගේ. චාමිකා කිව්වා හරි. ඔය ඒක නම් පොඩ්ඩක් පට්ට විදියට වහින සීන් එකක් තියෙනවා. පිටිපස්සේ පේනවා ඇති. අර කන්ද පේන්නෙම නෑ ගමන. කන්ද පේන්නෙම නෑ. මේ නම් ටිකක් වෙලා අල්ලයි වගේ නේ. ඔට්ටු දැන් ඔට්ටු පරාදයි දැන් කෝ. මොනා කරන්නේ ඉතින් මෙහෙවම තමයි. මේ වගේ වැඩක් කරන්නත් මේ වගේ පට්ටම කට්ටක් කණ්ඩ වෙනවා. අම්මට සිරි වෙන්න වයින් ඒ පාර නම් පට්ට වැස්සක් වයින්ෝ. ඕම් දැන් හරියට මෙතන අපි විනාඩි 20ක් විතර එක දිගට හිටගෙන විනාඩි 20ක් විතර වැස්ස වයින්නවා. මං හිතන්නේ මේ වෙලාවේ ලෝක මේ ලංකාවේ කොහොත් කොල්ල තුන් දෙනේ මෙච්චර දුකක් විඳිනවා ඇති කියලා මේ රොටි අතේ වඩලා දාන්නේ කකුල් දෙක මුල නෝ ගලි නාම එක ගුඩේ යට දැනට විනාඩි 20කට ලඟ වෙන්න නම් තියෙනවා කොහොමත් වැස්ස අර තව අපේ ගලුත් රත් වෙලා තියෙන්නේ අපේ ඔක්කොගෙම රත් වෙලා තියෙන්නේ මේ කර වෙලා ගිනි අරන් තියෙන්නේ දැන් නම් මේ ඔක්කොම අතහැරලා තියෙනවා මොකද්ද ලියලා තියෙන්නේ මේ කැම්පස් වල එක්ස්පෙරිමන්ට් වල දැන් ඒ හින්දා ගානක් නැහැ මේ කොහොම හරි අර වැස්සේ නම් නිමාවක් පේන්නේ නැහැ පට්ට වැස්සක් වහින්නේ කොහොම හරි මේක විනාඩි 20ක් විතර දැනටමත් අල්ලලා තියෙනවා බලමු ඉතින් තා මැච් එකක් කොහොම හරි ගහන්න පුළුවන් නේද කියලා අර මොන මැච් ගහලි දන්න තව පට්ට වැස්සක් එනවා අර වැස්සෙන ගමන් මට උඩ මේ කන්දේ උඩ කොටස වේන්නත් නැහැ ඔය ඒ තරම් වහිනවා කොහොම හරි මේ අර කලින් කිව්වා වගේ මේ වෙලාවේ ලංකාවේ කොල්ල තුන් දෙනෙක් ඉන්නවා නම් ඒ පට්ට විතරම දුක් විඳින කොල්ල තුන් දෙනා තමයි මෙතන අපි තුන් දෙනා සිරාවට බෑ මේ ඔයා කොහොමද මෙච්චර මේ හරියට කිව්වේ මේක වහිනවා කියලා මෙච්චර වෙලාව? දැන් කොහොමද විනාඩි 30ක් වෙන ළඟයි. දන්නවනේ ඉතින්. මේ කාලගුණ ඉද්දා දෙපාර්තමේන්තුවත් මේ මනාවක් කියන්නේ නැද්ද මේ? තාව වහිනවව? අපේ 100 කාලගුණ ඉද්දා දෙපාර්තමේන්තුව වැඩේ. ඔයාගේ 100ද? අපේ 100. කොහොම හරි මේ තාම විනාඩි දැන් 30ක් විතර න කලින් ඕන් ඊට පස්සේ විනාඩි 10ක විතර පස්සේ මම මේක රෙකෝඩ් කරන්න ගත්තේ. දැන් නම් පට්ට සෝචනීය තත්ත්වයක් තියෙන්නේ අම්මට උඩ දුම් ගහනවා. අම්බෝ දුම් ගහලා තියෙන්නේ දුම් ගහලා තෙමිලා පට්ට බනන බබත් එකක් මරු පට්ට අම්මට සිරි මේ මෙතන හුස්ම ගන්න බෑව ආයෙ වැස්ස වැඩි කරනවා මේ කන්නේ කොහොමද බං අපි දැන් කන්නේ ඉස්සලා පුච්ච ගන්න බෑනේ අන්තිම ලාස් රොටිය අනේ අන්තිම ලාස් රොටිය එළුවන්න අම්මට හුඩු ඒ තුමව හුඩු අම්මෝ වයිනෝ වතුර වෙන්න බෑ මේ මොකද්ද මේ බහංගෝ මේ වහිනවනේ බං තව මාර වැස්සක් අර කොමයි බං අපි ගෙදර යන්නේ කොමේ අම්මෝ ඒ වහිනවා බං සිරාවට පට්ට වැස්සක් වහින්නේ ඒ පට්ට වැස්සක් වහින්නේ දැන් නම් කලින් ඩැඩි වැස්ස වැඩි කරා මේ වැඩි කරලා මේ ගම්මී පට්ට වැස්සක් වහින්නේ දැන් නම් පට්ට වැඩි කරලා තියෙන්නේ මේකේ ටයිටල් එක දාන්න මොකක්ද නේද රේන් ඩේ අවුට්ඩෝ ඇඩ්වෙන්චර් මත වගේ රොටි කියලා අම්මෝ ඒ රොටි ටික දැන් අතේ තියෙන්නේ මේ එළිය අයිගෙනවා අම්මට උඩ අඩෝ සුක්‍රියට වහිනවා මේක ලංකාවක් අම්මෝ මේ වයිනා මේ කනවා අනේ කනෝ මේ මාළු කනවා අනේ මැන්ද වේර ගන්නකෝ අපිව අනේ අපේ ෂෝට් channel එකේ කුකින් වීඩියෝ එක කරන්න හැබැයි අපි behind the scenes එකක් ගත්තා මේ behind the scenes එක දා අපි දැනට පළවෙනි ලෝකික විදිහට රෙකෝඩ් කරපු එපික්ම behind the scenes එක පට්ට ස්වයල්ලක් ස්වයල් වෙන්නේ ඇත්තරම ස්වයල් කියන එකේ මැක්ස් ලෙවල් එක දැන් ස්වයල් වෙලා තියෙනවා behind the scenes නම් behind the scenes මචං ආයේ টොප් බඩුව টොප් ඇස්ස මේ ඔය මේ නාලා තියෙන්නේ මේ අම්බෝ මේ රොටි යතේ ටොප්ලා අම්මට සිරියායි කියලා වැඩක් නැහැ මේ වගේ vlog ගන්න සෙට් වෙන්නේ නැහැ ජීවිතේ හොඳේ අම්මට සිරි වෙන්න දෙවිලා තියෙන්නේ දැන් විනාඩි 40ක් විතරට පැයකට ආසන්න නැහැ මේ වැස්ස පටන් අරන් අක මේක මේ කායන් නැද්ද මං අර බලන් පන්ද බුදු අම්මා අයියේ අයියේ වයින්නා තව සම්බෝලයක් දිවෙත් නැහැ අකෝ මේ සම්බෝලය හදන්න යන්නේ සම්බෝලේ කෝ දාන්නේ මොනවාද ලුණු අම්මට උඩු ඒ මේක නයි ඉතිහාස කතාව vlog එකක් බා සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ මේක නම් බලන්නේ උන් ඈ මේ එන්න ගහන වැස්ස මැද මේ බුදු අම්මෝ මේ කොල්ලෝ දෙනිලා සම්බෝලයක් හදලා මේ කොල්ලෝ දෙනිලා ඒ අම්මට උඩු මේ බුදු අම්මේ බං ඒ සිරාවට ඒක මාර වැස්සක් වහින්නේ ඒ දැන් නැස් වැස්ස තද කරලා තියන්නේ ඈ පාට තද කිල්ල තද කරලා තියෙන්නේ මම මේවා එඩිට් කරනද දානවා අම්මට උඩු ගොරෝනෝ ඒ ස්කුඩු දැම්මා නියමයි මේක නම් වෙනම ජීවිතයක් විඳින්න යන්නේ එනයක්ව වදින්න දන්නේ මේ උඹලා බොරුවේම කිව්වේ නෑනේ මේ බල කියමු බොරුවේ මතක් කරලා ඔව් බං මං නම් මේ අනේ මන්දම ගම්මිරි ස්කුඩුත් දාලා යතරේ මම දැක්කේ නෑ අපි අතෝදනේ වඩන්නේ ඈ වැස්සෙන් මෝදන් තියන්නේ ඈ ජරාවේම නෑ මේ ලුණු දැම්මද ලුණු දැම්මා එල්ල කිරි ලුණු දැම්මා පුත්තලම ළඟ නමලා තියන්නේ මට අවුඩු වැස්ස වයින්නවා කොල්ලෝ පිරිසුදුයි රොටිය තෙමිලා රොටිය හොදන්නේ ලුමින් ස්ටික් කාලා උනා ටොප් බඩු අම්බෝලේ කාලා රොටිය වල වඩලා යම හොර ඇල්ල මේ වඩාගෙන බහිනවා පට බහිනවා ගිලා බහිනෝ අප්පට බහිනවනේ ගිලා බහිනව දු අම්මේ මේ මේක නම් මං හිතාගෙන ඉන්නේ මෙච්චර කෑ ගහ කරන්න මේක මේ මුද්දු අප්පේ බං
නියම වතුර එනවා. වතුර නියම ඉන්නවා යට වේද මහත්තයෝ. අනේ මන්දම රසයිද රයි බෝල්. මම හිතාගන්න මෙච්චරලා කොයි කියලා මොකද මෙච්චරලා වැස්සේ නැහැ මේ දවස් ටිකේ වැහපු එක වැස්සක්වත් මේ විනාඩි 10 කෑලි තිබ්බ හැබැයි රෑට නම් පට්ටේ තිර වැස්සා රෑට නිින්ද ගියාම රෑට වෙන්නේ කමක් නැහැ හැබැයි මේ වෙලාවේ වෙන එක තමයි ප්‍රශ්නයක් ඔය දැන් නම් වැස්ස පොඩ්ඩක් නෝමල් වෙලා තියෙන්නේ ඔය කොල්ලෝ දෙමිලා ඉන්නේ උනාට මේ පොඩි කුටයක් විතරයි තියෙන්නේ පොඩි කිව්වට ඒක යාර පහ විතර ලොකුයි මේ කොහොම හරි මේ රොටි ටික අතේ තියෙන හදපු ගලේ රොටි බම්බුවේ මේ අපි තම්නේල් එකකට ගහගන්න බැරි වෙයි මේක බම්බුවන්නේ බම්බුවේ වැස්සින්ද නැවුලුනේ තා පොඩි වෙලාවක් යයි. ඔව් යා පොඩි වෙලාවක් යයි මෙතන මේ මොකද ඔය තා පට්ටේට වහිනවා එළියේ ඊයර බෑවුවත් ඉඳලා තමයි යන්නේ. මේ ඉඳලා කාලයක් යන්නේ ඉඳලා කාලෙන් මේ අපි මෙතන මේ කොමරි කන්න යන්නේ හරිද දැන් මේක අපි ඔයාලට නොදා ගියත් ප්‍රශ්නේ යන්නේ ඒ නිසා මේ කොමරි කන්න යන්නේ මේ පට්ට මේ බරබර වැස්සක් තියෙන්නේ ඔය වැස්සක් තියෙන පායන්නේ වෙන්නේ. තෙමිලා ඒ හින්දා මේ අපිට ලස්සන ෂොට් එකක් ගන්න වෙන්නේ නැහැ නමුත් කොමරි මේක මෙතනම කනවා ඒක තමයි අපේ චැලෙන්ජ් එකටත් හොඳයි හරිද ගන්නකො ඔන්න අපේ දිහා බිත්තර ටික ඉවරවා බම්බුවේ ඔම්ලට් ඔන්න බම්බුවේ ඔම්ලට් එක ඉල්ලලා බම්බුවේ අතර දෙකට උනේ හරිද බම්බුවේ ඔම්ලට් එක දැම්ම ඔන්න බෑක් කැම්පින් view එක බම්බුවේ ඔම්ලට් එක රොටි තියෙනවා ඒක ගලේ රොටි ගල් රොටි බම්බුවේ ඔම්ලට් සමග පට්ට වැස්ස මට උඩු හරි බම්බුව දැම්මා අනිත් තව එකක් තියෙනවද ණයක් තියෙනවා. ආ සුපිරිය සිරාටම සුපිරිය සිරාටම රස පාටයි ඒක න සුපිරි අම්මට සිරි ඒක මරුවා ෂා ඔන්න තියෙනවා බම්බුවේ ඔම්ලට් ටික මේ දෙවෙනි එක නේද දෙවෙනි එක. බම්බු දෙකක් ඇදුවා බම්බු දෙකක් ඇදුවා අපි පෙන්වන්නේ යාළුවා පෙන්වන්නේ. වහිනවා රත්තරනේ ටක් ගාලා බුදු අම්මෝ කොලෝ ඉස්සරහට වහිනවෑ සුපිරිම වැස්ස. පට්ටම වැස්සක් වහින්නේ ඒ වතුරත් වෙනස් වෙලා තියෙන පාට දැන් අර කලින් තිබ්බ මේ අර කලින් පාට නෑ පුර පාට වෙලා. ඒ කියන්නේ වහිනවා සුපිරියටම ගන්න සම්බෝල එක ගන්න. සම්බෝලේකෝ උතන යන්න. මට සිරි වෙනවනේ සම්බෝලේකෝ හරි ඔන්න සම්බෝලේක තියෙනවා එතනින් ගාට ඔම්ලට් තියෙනවා ගලේ රොටි තියෙනවා පට්ට වැස්සක් තියෙනවා අපි දෙමිලා ඉන්නේ අපි කනවා මු මේ සම්බෝල ටිකක් තියෙනවා නියමයි ඒ ඔන්න අපි කන්න යන්නේ මේ ගලේ රොටි තියෙනවා මෙතන පොඩ්ඩක් ඉන්න පෙන්නන්න ගලේ රොටි සම්බෝල බම්බුවේ ඔම්ලට් තියෙනවා බම්බුවේ වැස්සක් එක්ක ඔන්න ඔටරය cheers එකම් cheers ඉන්නම ගන්න නැත්නම් පට්ට මාදල් නැත්නම් ගෙදර යන්න තිබ්බා මෙයාට නෝ ඔන්න cheers සුපිරිය පට්ට කොහමරි අපි දිගටම මේ වගේ වීඩියෝස් වලට දානවා vlogs දානවා දැන් අතන මේ පොඩි බියන් සෙන්ස් එකක් විතරයි ගත්තේ කොහොම නමුත් අනිවාර්යයෙන්ම මීට වඩා වෙනස් vlog වල මේ channel එකෙන් බලා ගන්න පුළුවන්. අද මේ පළවෙනි vlog එකෙන් පට්ට සුවයවල් ෆීල් එකක් තමයි තේරෙන්නේ මේ ඉරෙනවත් එක්ක යසෝ කියද්දි කොහොම හරි මේ channel එක subscribe කරලා තියාගන්න. මම අපේ අනිත් කුකින් channel වල වගේම අනිත් කුකින් Facebook page එකේ links ටිකත් description එකේ දානවා. ඒවත් කැමති නම් හොඳයි කියලා දෙනවා නම් subscribe කරලා තියාගන්න. ඉස්සරහට අපිත් එක්ක settle වෙලා ඉන්න. හැමෝටම සුබ දවසක් මේ වීඩියෝ එක share කරන්න දැක්ම නැති කට්ටියට බලා ගන්නත් එක්ක